සුබෝධ මල්ලියා අම්මට උඩු අනුරයි බර කාලෙකින් ඔය තමසේ ඉතින් ඉතින් බැස්සගේ ආරංචියක් ආවා මොකද වෙන්නේ අවුරුදු 8කින් බං බලවනම් අඳුර ගන්නත් බෑ දැන් ලොකු වෙලා පාටි කැල්ලෙන් බෑලා ඉන්න ගන්න නැද්ද ඉතින් පාටි එකට බෑලා පොඩි පන්නයක් දාලා ඉන්න අවුරුදු 8කින් පාටි එකට බෑලා නෑ ඕයි අපේ කාලේ මාර සැපක් ගත්තේ පාටි බයිදි ආයේ මොකද්ද ඔය ඩකඩක සද්දේ ඈ තමසේ නිකන් ඔය විශේෂ අවශ්‍යතාව තියෙන කොරවක් එක්ක වගේ මොකද්ද නිකන් මොකද්ද උන්චිලි පදිනවද ඔය නැටුන්ද ඔය ඇති බං ඇති ඉතින් දැන් මොකද්ද කියන්නේ නැටුම් අනරලා පෙන්න තමසේලා කාලේ ඉවරයි ඔය දැන් තියෙන සුපිරි මේවා මෙව්වා තමයි නැටුම් අම්මට මාර නැටුම් ඒව මොකද ඉබ සරුංගල් අරිනවද නැත්තම් පසුබසාර පීන්නවද බයි මායි දාන්න නැටුම් ඵලයන් මල්ලි යන්න මුන්ගේ පඩ රෙද්ද අම්මට සිරි මල්ලි හනුම් කෝරුවේ මරන් පාටි කෑල්ලකට බයින්න යන්නේ නේද මේක සුවදේද හනුම් කෝරු පාටි ඔව් අපිත් ඔය කාලෙම තමයි බා හඳුන් කුරු මිටිය පත්තු කරලා පාටිය වටේ යනලා පූජා භූමියෝගේ තමයි අමාරුන කොල්ලෙට අත්තර පාරක් කියන දීලා මේ ඉතින් හඳුන් කුරක් කොල්ලේ ගැංගේ මත අඳුන පිච්චෙනවා ඉතින් මේ බලපන්කෝ මගේ අත කාලයකට කලින් බං පාටියකට ගිහුව එකක් මේ හඳුන් කුරු මිටිය මෙතෙන්ට පිච්චෙනකන් දැවුන්නේ නැහැ කියහන්කෝ ඇත්තටම තමයි පිස්සුදෝ හඳුන් කුරු පාටි වලට යන්නේ මොකද පාටි වල මේ නිදන්වත් ගොඩ දාන මේ දැන් තියෙන පාටි වල නම් ඔය හඳුන් කුරු වල යන්න හදන්න එපා මුසුමේ චකපැනපු කපු එක්කත් කියලා හිතයි ඔය අයියනවා යන්න මම පහන තියන්න පරක් වෙනවා සුබෝධ මල්ලි කවුද ඔය අර පාටි මොකද ඔය තමසේ මහරයා ජනෙල් වලට තට්ටු කර කර වද දෙන්නේ ආයෙ වද දෙන්නේ නැහැ මල්ලි ආයෙ ලොවිත් වද දෙන්නේ නැහැ බලගේ විස්තරයක් දැනගන්න බෑනේ බලගේ ඉන්න පඩනේ ඇයි එන්නේ කිව්වේ කියපන් මොනවද ඔය කියන්නේ මොනවද පඩ තවස් කොහෙද කිව්වේ මොනවද බෑ කිව්වේ බඩ මං කිව්වේ නැද්ද මං අවුරුදු 8කින් පාටියකට බැලලා නැහැ කියලා කිව්වේ නැද්ද හරි කිව්වා අයියෝ මොකද්ද කිව්වේ මට ඔබ කිව්වා අනේ මේ කොරවක් එක් වගේ නටන්නේ අරකයි මේකම මට කිඳි දෙන්න නැද්ද කිපන් දෙන්න නැද්ද හරි ඔයි මම විහිළුවටනේ ඉතින් ඊයරේ බලපන් ජනෙලේ දෙක් ගලවලා දෙනවා තපොඩේ බෙල්ල ගලවලා ගිහින් අර හන්දි පිළිවුඩ හරි මට සමා වෙනවා ඉතින් මම මේ තමසර එන්න කිව්වෙත් මේ අම්මට සිරි ඇයි ඔය පාටි වලට අවශ්‍ය කරන බඩු ටික තමයි පාටි බයින් ඩෝ ටික තමයි ඕන ඔය ඕන තරම් TikTok FB වීඩියෝ කරලා තින්නේ පාටි බයින් උඹලගෙන් මේ පාටි ගැන අහන්න ඕනේ නෑ අපිට හරිද ඕන තරම් කියලා දෙන්නේ උන් ඉන්නවා මම යන පාටියක් තියෙනවා අපි ඒ දවස්වලද යන එක ඕන්න මම එකයි තමසිර මොකටද මේ බොබ් මාලි ඉන්සුවා ඇයි බම් මේ අර මෙහෙම උඩ දාලා කරගන්න අර මෙහෙම කැරකිල්ල ඉන්නේ අතට දැන් පුරුදු වෙන්න ඕනේ මට උඩු මෙච්චර ලොලිපොප් ගොඩම මොකටද මේ තමසේ ඇතුලේ විකුණන්න දෙන්නේ මට විතරක් නෙමෙයි බං දැන් මේ මට ඒක උදව්වක් කරපන් දැන් කෑලි ඉන්නවා කියන්නේ නැත්තද බං ඕන තරම් ටිකට් එක්ක ලුලුවක් එක්ක දුන්නාම අතලට අරන් ගිහලා නටලා ඕන දේවල් කරලා දාලා ගන්න පුළුවන් කියන්නේ තමසේ දැන් අවුරුදු 8කින් විතර ඉවෙන්ට් එකකට ගිහලා නැහැ කිව්වා තමසේ කොහෙන්ද මේ හොයාගත්තේ FB එකේ TikTok එකේ වීඩියෝ බලලා තමයි හොයාගත්තේ දැන් ඕන තරම් ඉන්නවා බං පාටි ගැන විස්තර කියන්නේ පාටි ගැන දන්නේ මේ පාටි බයිනේ උන්ගෙන් අහන්න ඕනේ ඒවා තමසට මාර මොලයක් නේ තියෙන්නේ තමසේ කොහෙන්ද ඔය ඉගෙන ගත්ත මේ අක්මාවෙන්ද එහෙම කෙල්ලුවේ නෑ ඔයි පාටි යන්න එහෙම ඉන්නවනම් මටක් කියනවා අනික මේ ලොලිපොප් බෝතල් පිටින් අරගෙන මේ අහනවා ඒ කාලේ ඉඳන් මේ ඉවෙන්ට් ලස්සනට කරගෙන ඇවිල්ලා තිනවා දැන් ඒවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙන්නේ තමසේ ගිහින් බලනවා ඉවෙන්ට් එකකට ක්‍රවුඩ් එක ලස්සනට මියුසික් වල පැද්දි ඉන්න විදිහ ඉතින් අපේ කාලෙත් එහෙම තමයි ඒක තමයි කියන්නේ තමසේ මුලින්ම ඉවෙන්ට් එකකට ගිහිල්ලා ඉන්නවකෝ බලනවා ගිහිල්ලා එතන තියෙන වයිබ් එක කොච්චර ලස්සනද කියලා තමසේ නිකන් මේ බොරුවට මේ වීඩියෝ බලලා ඔළුව කුරුවල් කරගන්න නැතුව මුලින්ම පාටියට ගිහිල්ලා ඉන්නවකෝ මේ
ඒක තමයි යන්න දන්නේ ඒ කාලේ දැන් තිබ්බ හොඳ ඉවෙන්ට් එකකට. කීටු වෙනස යන්න දන්නේ මම. අම්මට සිරි බලනවා ඔය ඉතින් තමසර මම එන්නේ කිව්වේ ඒ ඉවෙන්ට් එකටම කියන්නේ තමයි ඔය. ඔන්න බලනවා SKG events ලා කරන මේ කීටු හැපිනස් ඉවෙන්ට් එකට ගියපුවාම තමසර තේරෙන්නේ මේ ලංකාවේ රේව් ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ කොතනද කියලා හොඳේ. මේ ඉන්ටර්නැෂනල් ආටිස්ට් ඔප් මෙරකුත් ගහනවා නේද බා? ඔව් කුවිය ඇන්ඩ්‍රින් ඇලෙක්සෝරියන් කියන්නේ සුපිරිම ආටිස්ට් තුන්දෙනෙක්. ඇයි අපේ සෙට් එක සුබා එකෝ ක්‍රිප්ටෝන් ඩිලෝන් බිනෝ ආයන් කොස්මෝකෝස් B2B එකකුත් ප්ලේ කරනවා. එතකොට ඇත්තද බං මේ ලංකාවේ ලොකුම EDM සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එක ගහනවා කියන්නේ ඕකේ? ඔයා හිතන්නකෝ මේ සවුන්ඩ් සිස්ටම් එකට අපේ ලයින්අප් එක ගහද්දි නේ පොසිටියම් මේ තව බං ඔය කීටු හැපිනස් ලගේ ඔව් මේ තමයි කීටු හැපිනස් ලගේ 10th anniversary edition එක. ඔයා හිතන්න SKG events ලා මේක අනිවාර්යෙන්ම සුපිරියක් කරනවා. ඒ හින්දාම තමයි මම මේක යන්න ඕන එකක් කියන්නේ. එලගිරි මේ අපි එනම් 6 වෙනිදා ඉවෙන්ට් එකට යන්න. දැන් අපි උඩට යන්න උඩට. අය මේ ඒක නෙමෙයි අර කෙල්ල කතාව කවුද ඒ තමයි කිව්වේ. මේ ලොලිපොප් කකාට මේ පිස්සු කියලා ගෙඩියට බෑ කියලා දෙන්නේ. ජූනියර් D1 එකට නොයාලට D2 එකේ සර්ප්‍රයිස් එකක්